Hi guys! කතරගම trip එකේ part 3 vlog එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මේ දවස් පටන් ගන්නේ අපි නැවදලා හිටපු ගෙදරින්. ඉතින් බලන්නකෝ අපිට චූටි යාළුවෙකුත් හම්බුණා. මගේ වීඩියෝ එක හොඳයි නම් like කරලා, comment කරලා, subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ vlog එකත් බලමු නේද? Hello guys! Good morning! දැන් පිළිගන්නවා අද අපි තැන් කීපයකට යන්න තමයි හදන්නේ. ඉතින් බලමු මම ඔයාලට දිගටම vlogs ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ටොප් එකේදී හම්බෙමු. bye. අපි මේ යන්න හදන්නේ සෙල්ල කතරගම. මේ යන අතරමඟ තමයි ඒ ගස් ටිකේ මාරම ලස්සනයි. ඒ නිසා තමයි මම වීඩියෝ එකක් ගත්තේ. අපි මේ සෙල්ල කතරගම යන ගමන් එහි ගත්ත වීඩියෝස් උත් මම ඇඩ් කරා. මම ෆස්ට් ටයිම් තමයි මේ සෙල්ල කතරගම යන්නේ. කතරගම අපි ඊයේ ගියා. ඊට පස්සේ අපි අඳුරන ගෙදරක නැවතිලා ඊට පහුවදා තමයි මේ සෙල්ල යන්න පිටත් උනේ. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අද දවසේ මම ආසම කරන මම යන්න කැමතිම දැනකටත් යනවා. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න. මම ඉස්සරහට මොනවද වෙන්නේ මොනවද කරන්නේ කියලා ඔයාලට තොරතුරු ගේන්නම්. ඔන්න ඉතින් අපි සෙල්ල කතරගමට ආවා. කතරගම වගේම තමයි මේ දවස්වල ගොඩාක් ක්‍රවුඩ් එක වැඩි. මිනිස්සු එහෙම ගොඩාරියක් හිටියා. මම පුළුවන් විදිහට තමයි මෙතන නම් වීඩියෝස් ගත්තේ. වෙන තැන්වල වීඩියෝස් කැප්චර් කරේ. වීඩියෝ කැප්චර් by my videographer නීතු. එයා තමයි අනිත් වීඩියෝස් ටික මට ඔක්කොම අරන් දුන්නේ. නංගි හිටපු නිසා මට ගොඩාක් ලේසි වුණා මේ vlogs කරන්න. එයාට මම මේ vlog එකේ thanks කරනවා. धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम ला 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 सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम මෙතන තියෙන සමහර වීඩියෝස් අරන් තියනවාද කියලාවත් මම දන්නේ නැහැ. මොකද මගේ අතේ නෙමෙයි ට්‍රයිපොඩ් එකයි මයික් එකයි තිබුණේ. නංගි අතේ තමයි තිබුණේ. එයා ලස්සන ෂොට්ස් ටිකක් ගත්තා කියලා මට කිව්වා. මම මට ගෙදර ගිහින් බලන්න කිව්වා. මම දැන් එඩිට් කරන්න ගද්දි තමයි මේ වීඩියෝස් ටික දැක්කේ. හරි ලස්සනයි. එයා ෂොට්ස් ටික අරන් තියනවා. ඇත්තටම එයා හිටපු නිසා මට මේ වීඩියෝ එක කරගන්න ගොඩාක් ලේසි වුණා. මොකද මම වීඩියෝ කරන්නේ ෆ්‍රී. මම ගිය ට්‍රිප් එක මට එන්ජොයි කරන්න උපරිම අවස්ථාව හම්බුණා. එයා තමයි මගේ මුළු වීඩියෝ එකම මට අරන් දුන්නේ. මේ නම් අපි ලක්ෂ්මි දෙවියෝ වඳින්න යන වෙලාව මේ ඔක්කොම ෂොට්ස් ටික අරන් තියෙන එයා හරිම ලස්සනයි. මම දැන් තමයි මේ ෂොට්ස් දැක්කේ. හරිම හොඳයි කැප්චර් කරලා තියෙනවා. ඉතින් මම යාට නැවත වතාවක් මේ වීඩියෝ එකට ස්තුති කරනවා. මොකද එයා හිටිය නිසා මට මේ වීඩියෝ එක කරගන්න ගොඩක් ලේසි වුණා. අපිට චූටි වඳුරු යාළුවෙකුත් හම්බුණා සෙල්ල කතරගම ඉඳලා. එයාගේ සෙල්ලම් පෙන්නන්නද කියලා ඇහුවා එතන හිටපු මිනිස්සයා. ඒ වුණාට අපි කිව්වා එපා කියලා. කවුනේ ඉතින් ඊට පස්සේ අපි ගියේ මම යන්න ආසම දැනකට ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන් කතරගම සෙල්ල කතරගම ගියොත් අනිවාර්යෙන් කිරින්ද පන්සලට යන එක අමතක කරන්නේ නැහනේ. අපි ඒ නිසා මීළඟ ස්ටොප් එකේ විදිහට තෝරගත්තේ කිරින්ද පන්සල. කිරින්ද පන්සලේ ගිහිල්ලා මම ආසම කරන තැනකටත් ගියා. අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. सांसों को सांसों में ढलने दो जरा
सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम सांसों ඔන්න මම දැන් යන්න හදන්නේ මම ආසම කරන තැනකට කිරින්දේ මුහුද. මම ගොඩක් ආසයි මුහුදට. මගේ හිත නිවන, මගේ ඇස් පිනවන, ලෝකේ තියෙන එකම එක තැනක් තමයි මේ මුහුද කියලා කියන්නේ. මොකද මම මුහුදට මාර ආදරෙයි, මම මුහුදට මාර ආසයි. මුහුද දිහා බලන් ඉද්දී මට නිකන් භාවනාවක් වගේ. ඇත්තම කිව්වොත් මෙතන නම් පොඩ්ඩක් රැල්ල සැරයි. ඒ වුණාට බීච් එකේ වැඩිය නැහැනේ. මං ආස මේ ගිනි මධ්‍යහ්නයේ මුහුද බලන්න නෙමෙයි. මං ආස හවස් වරුවක ගිහිල්ලා මුහුද බලන්න. මං හරි ආසයි. හරිම ලස්සනයි බලන්නකෝ. सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने दो जरा අපි ආවා කිරින්දට. දැන් අපි යන්න හදන්නේ කොහෙද දන්නේ? කිරින්දේ නාන්න. අපි කිරින්ද බීච් එකට තමයි දැන් යන්න හදන්නේ. මම එතෙන් ගිහිල්ලා හම්බෙන්නම්. අපි දැන් යන්න හදන්නේ කිරින්ද බීච් එකට. सांसों को सांसों में ढलने दो जरा धीमी सी धड़कन को बढ़ने මම වීඩියෝ එකෙන් කිව්වට කිරින්ද බීච් එකට ගිහලා හම්බ වෙන්නම් කියලා මට වීඩියෝ කරන්න අමතකුණා. මොකද අපේ ලොරිය පාක් කරන්න තැනක් තිබුණේ නැහැ. ගොඩක් සෙනග හිටියා. ඒ නිසා ඒ වැඩවලට බිසි වුණා. ඊට පස්සේ අපිට ඇඳුම් මාරු කරගන්න තැනක් තිබුණේ නැහැ. මම ඒක තමයි ඇන්දේ. ඊට වැඩිය මට මුහුදට ගියාම හැමදේම අමතක වෙනවා. ඒ නිසා මම වීඩියෝ කරනක නැවැත්තුවා. ඊට පස්සේ ගොඩට ඇවිල්ලා තමයි කියන්නේ මුහුද රැල්ල වාගලා ඔක්කොම කරලා නාලා ඔක්කොම කරලා ආවට පස්සේ තමයි වීඩියෝ එකක් කරනවා කියලා මතක් වුණේ. ඔන්න ඉතින් අපේ කතරගම ට්‍රිප් එකත් මේ විදිහට ඉවර වෙනවා. අපි කිරින්ද ගිහිල්ලා එහෙමම ආයේ තිස්සමහාරාමයට ගිහිල්ලා අපි තිස්සමහාරාමෙන් ගත්ත කට්ටියව එහෙට දාලා අපි දැන් ආයෙම සැරයක් වැල්ලවායේ එන්න පිටත් වෙනවා. ඉතින් ඔහොම තමයි මගේ කතරගම ට්‍රිප් එක ඉවර වෙන්න යන්නේ. ඔයාලත් මගේ කතරගම ට්‍රිප් එකේ part 1, part 2, part 3 බැලුවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා. බයි.